Biz Stock Market. The Colombo Stock Exchange serves as the financial buzz of Sri Lanka's capital market. And keeping a close eye on the weekly movement is the key to understand where the market is headed. To break down this week's market movement and to share what's happening behind the numbers, today we have Ms. Lakshika Kodagada, the investment analyst of the SoftLogic Stockbrokers with us. අපි කතා කළොත් මේ පසුගිය සතියේ කොළඹ කොටස් වෙළඳපොලේ හැසිරීම මොන ආකාරයෙන්ද සිදුවුනේ? අපි පසුගිය සතිය ගත්තොත් එහෙම කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන වශයෙන්ම ඍණාත්මක ප්‍රවණතාවයක් තමයි පෙන්වුම් කරේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම මැද පෙරදිග පවතින යුද්ධමය තත්ත්වයේ උග්‍ර වීම සහ වොරතල් මිල ගණන් වල ප්‍රධාන වශයෙන් උච්චාවචනයන් ප්‍රධාන බලපෑමක් දැක්වුවා. නමුත් දේශීය වශයෙන් පවතින මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වා ගැනීම සහ ආර්ථික කටයුතු යම් තාක් ස්ථාවර වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් ධනාත්මකව යම් සහනයක් ලබා දුන්නා. ඊට අමතරව කොටස් වෙළඳපොලේ ආයතනික ඉපයීමත් වාර්තා වුණා. ඒවයිත් ප්‍රධාන වශයෙන් යම් තාක් දුරට සහායවීමක් ලබා දුන්නා කොළඹ කොටස් වෙළඳපොළ පර්ෆෝමන්ස් එකට. ඊළඟට අපි දර්ශක අතින් ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ඊට පෙර සතියට සාපේක්ෂව ASPI දර්ශකය පසුගිය සතියේ සිකුරාදා අවසන් වන විට 21142.7ක් ලෙස වාර්තා වුණා. මේ ඊට පෙර සතියට සාපේක්ෂව 101.07ක පමණ පහළ යාමක් පෙන්වුම් කරා. ඊළඟට අපි S&P SL20 දර්ශකය ගත්තොත් එහෙම ඒ 0.9.5ක පහත වැටීමක් පෙන්වුම් කරා. ඊට අමතරව අපි මාකට් කැපිටලයිසේෂන් එහෙමත් නැත්නම් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ගත්තොත් එහෙම එය සිකුරාදා අවසන් වෙන රුපියල් ට්‍රිලියන් 7.7ක් ලෙස වාර්තා වුණා. මේ ඊට පෙර සතියට සාපේක්ෂව 0.07ක පමණ පහළ යාමක් පෙන්වුම් කරනවා. ඊට අමතරව අපි මාකට් එකේ ක්‍රියාකාරීත්වය එහෙමත් නැත්නම් පර්ෆෝමන්ස් එක ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මාකට් ටර්න්ಓවර් එක එහෙමත් නැත්නම් වෙළඳපොළ පිරිවැටුම පසුගිය සතිය තුළ රුපියල් බිලියන 13ක් ලෙස වාර්තා වුණා. ඒ ඊට පෙර සතියට සාපේක්ෂව 100% ලෙස 133ක වර්ධනයක් පෙන්වුම් කරනවා. එහෙමත් නැත්නම් වෙළඳාම් වූ කොටස් ප්‍රමාණය ගත්තොත් එහෙම ඒ ඊට පෙර සතියට සාපේක්ෂව 126ක වර්ධනයක් පෙන්වුම් කරා. ඊට අමතරව අපි දේශීය මිලදී ගැනීම විකුණුම් සලකා බැලුවොත් එහෙම ඒ ඊට පෙර සතියට සාපේක්ෂව පසුගිය සතියේදී දෙගුණයක පමණ ඉහළ යාමක් වාර්තා වුණා. ඊට අමතරව අපි net foreign flows ගත්තොත් එහෙම ඊට පෙර සතියේ පැවති net foreign outflow එකට සාපේක්ෂව පසුගිය සතියේදී net foreign inflow එකක් එහෙමත් නැත්නම් විදේශීය මුදල් ආයෝජන ගලායමක් තමයි දක්නට ලැබුණේ. ඒ අපි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එහෙම 310ක් පමණ වාර්තා වෙනවා. ඊළඟට අපි සෙක්ටර් පර්ෆෝමන්ස් එක එහෙමත් නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළට දායක වූ ප්‍රධාන සෙක්ටර්ස් සලකා බැලුවොත් එහෙම food staples retail කියන සෙක්ටර් එක තමයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේ. ඒ අව පසුගිය සතියේ පිරිමැටුවේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් එහෙම 127ක් පමණ වාර්තා වෙනවා. ඊට අමතරව රියල් ස්ටේට් සෙක්ටර් එක සහ බැංක්ස් ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නා. ඊට අමතරව අපි පසුගිය සතියේ දෛනික පිරිවැටුම් එහෙමත් නැත්නම් ඇවරේජ් ඩේලි ටර්න්ಓවර් එක ගත්තොත් එහෙම ඒ රුපියල් බිලියන 2.6ක් ලෙස වාර්තා වෙනවා. ඒ පෙර සතියේ පැවති 1.1ට සාපේක්ෂව ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් පෙන්වුම් කරනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම රිටේල් ට්‍රේඩර්ස් එහෙම නැත්නම් සාමාන්‍ය ආජකයන්ගේ දායකත්වයට අමතරව ප්‍රධාන වශයෙන් ආයතනික වශයෙන් සිදු වූ වෙළඳාම් මේ සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒත් සමගින් අපිට එළඹෙන සතියේ කොළඹ කොටස් වෙළඳපොලේ හැසිරීම කොමන ආකාරයෙන් සිදුවේද කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අපි ඊළඟ සතියේ මාකට් එකේ පර්ෆෝමන්ස් එක සලකා බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් ඇමරිකාව මේ වන විට ඉරානයට එරෙහිව පැවති යුද්ධමය තත්ත්වය తాවකාලික ලෙස නවතා දැමීමක් සිදු කරලා තියෙනවා. ඒ සමගම ගෝලීය වශයෙන් බොරතෙල් මිල ගණන් වල සිදුවන ඉහළ උච්චාවචයන් යම් තාක් දුරට අඩුවීමක් අපිට දක්නට ලැබෙනවා. මෙය ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ සඳහා ධනාත්මක බලපෑමක් ඇති කරයි කියලා අපි අපේක්ෂා කරනවා. ඊළඟට අපි දේශීය සාධක සලකා බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් මහ බැංකුව විසින් මේ වෙනිට පවත්වාගෙන ස්ථාවර මුදල් ප්‍රතිපත්තිය සහ දේශීය ආර්ථික කටයුතු වල යම් තාක් ස්ථාවර වීම මෙනම ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ සිට වාර්තාගත කිරීමට අපේක්ෂිත ආයතනික ඉපයීම් අනුව මේ ප්‍රධාන වශයෙන් මේ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළට ධනාත්මක ලෙස බලපායි කියලා අපි අපේක්ෂා කරනවා. I'd like to thank Ms. Lakshika Kodagade, the investment analyst of SoftLogic Stockbrokers Company, for acknowledging us. So that is the stock market review for this week, and make sure to catch us on next week as usual. This is Business Magazine.